Lori booty wage tadi loku bade gedi eti penny komoduwa. Vikadada dam 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 dam. Kaparai giye pitarata. Tane nelu demma obasa. Unge boru bosh vikadam. Vikadam. Oh my god. Ingirisi kali eka deka sudhi wage wada gita. Meelove oba taram watina wenaka. ආයිබෝවන් සිංහ ශ්‍රී YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාටම ඉතින් අද වීඩියෝ එකේ වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉතින් ආතල් තමයි සුපිරිම වීඩියෝ එකක් අදරන් ආවේ. 1 hour later. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට පල්ලෙහා තියෙන subscribe button එක පාරක් ක්ලික් කරලා bell icon එක ඕල් දාගන්න. එහෙනම් දැන් අපි කතා නැතුව වීඩියෝ එකට යමු. එයා තනිකර අපිට නෙමෙයි අපහාස කරලා තියෙන්නේ අපේ දරුවට අපහාස කරලා තියෙන්නේ රේනු රේනු මල්මිතේ රේනු මනීෂා ඔබ දැනගනින් ඔබ හැපින්නියන්ට ගහලා පොල්ල වරද්දගත්ත කියලා මේක අපි ලේසියෙන් අරින්නේ නැහැ හැත පෙම් කරන්න මට බැලූ අද බලමුද හෙන්රි බබාව නාවන විදිය අද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ හෙන්රි බබා නාන්න යන්නේ අපි බලමු රම් සමනල දටු මට ලැබෙන්නේ නෑලු රොන් පිරිසලෙන්න මරේනු කියලා කිව්වලු මුලි. ඒ කියන්නේ දැන් මම නම්බර් එක හොයාගෙන හරි මම මැසේජ් දැම්මා. ඒ උනට ඔයාලට මිනිස්සු එක්ක කතා කරන්න කොන්ද පණක් නැහැ. ඇත්තට ඔයාලට කවදාකවත් හරියන්නේ නැහැ. මම නම් කියන්නේ මම කිව්වා දිලේක අරගෙන බරින දිලේ. ඕකේ. ඒක බෑන්නේ නැහැ දිලේක හොඳින් කිව්වා මෙහෙමයි අක්කේ අපිත් ඔයාගේ වීඩියෝස් බලනවා. අපිත් ආසයි. හැබැයි මගේ දරුවට අපහාස කරන්න එපා. අපිට ඕන දෙයක් දාන්න අපි දෙන්නට මම දැන් යාට හොඳින් කිව්වා. समझ रहे हो समझ रहे हो आप समझ रहे हो ना හෙන්රි බබා නාන්න යන්නේ අපි බලමු ඒටයි වීඩියෝ එක අයින් කරගන්නේ නැහැ. ඇත්තට මේක හරි කැතයි. දැන් ඕගොල්ලෝ මට බණි ඕගොල්ලෝ හින්දා තමයි ළමයි වෙනුම් හානි කියලා. ඒ වුණාට මෙහෙම අවශ්‍යතාවයක් නැහැ මෙයාට. මගේ නම මෙන්ෂන් කරලා නැති වුණාට මෙයා හැමදේම කියන්නේ මට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගියොත් මුළු මේකෙම තියෙන කියෝෂ් ඩිලේක කියෝෂ් ඩිලේක. එතකොට ඔයා සල්ලි වෙනුවෙන් ගූ කන්න එපා මනීෂා. තේරුණාද? සල්ලි වෙනුවෙන් ඔච්චර මෙව්ව වෙන්න එපා. අපි නාමු ඉතින් අද මම හෙන්රි බබාව නාවන්න යන්නේ මේක හෙන්රි බබාගේ ආච්චි කෙනෙක් දීපු එක සල්ලි අද අපිට අද හම්බෙයි හෙට නැති වෙයි. ඔයා වගේ අය ගොඩක් මේ Facebook එකට එයි. හරිද? ඔයා ඔහොම මිනිස්සුන්ට අපහාස කර මෙව්ව වෙන්න එපා මනීෂා. මිනිස්සුන්ට චරිත සාහිත්‍ය දෙන්න කලින් තමන් ගැන බලන්න ඕනේ දාලෝ. A few moments later. ආමෙන් අරුගේ මූණත් එක්කම අම්මට උඩ මූණක් හෙලෝ චේතනා මෙයා නම් කුඩෙක් කියලා මම සාතික කරනවා. What the fuck? උඹ සාතික කරනවද? එකෙන් සාතික කරනවා. සාටි කුඩේ. ඔයාගේ දෙයක් කරලා හොයා ගන්න. ඔයා වීඩියෝස් ජෝක් එකකට දානවා නම් ඒව දාගන්න. ඕ කලණි. ඇටි බලහන්කෝ. කලණි ඔයාගේ නම් මෙතන හරි අමාරුවෙන් ඉන්න පාටක් කලණි බඩපස්සට දාගෙන හරි අමාරුවෙන් ඉන්න එපා පැටියෝ. ඔයාට පෙන්නන්න දෙකක් නෑ. අත් දෙක ඉස්සරට වගේ කුක්කු නෑ. තේරෙනවද? කුංකු නෑ. මේ අම්බෝ මෙහෙම හරිම අමාරුවෙන් ඉන්න හරිම අමාරුවෙන් ඉන්නේ. ඔම්මිදා මුන් හරි කැතයි බං. ඒ අය හරි දාන්න ඕන. අම්මෝ කලණිගේ සැබෑ රූපය. කලණි සීනි හැදිලා වගේ ඔයාට. ඔව් බත් චුට්ටක් වැඩිපුර කන්න රන්දි මාගේ පිගන්න දෙන්න. අපේ ඇඟවල් ගැන හිතන්න එපා මේ.
මේ කලණිය ඔයා චුට්ටක් බඩ ඔයාට ඒකවත් නෑනේ කලණි. තේරුණාද? හරිද බඩ ටිකක් වැඩිපුර කාලා වෙන කෙනෙක් පෙන්නන්න කලණි අප්‍රසන්නයි මට. නෝ මටත් නිකන් අප්පිරිය. මට වමලට එන්න වගේ කලණි. ඊයගා बहुत तेज हो रहा है बहुत तेज हो रहा ඇත්තට එන්නේ හැටි බලහවුවා. අපි මේ කියන්නේ ඇත්තට බයහන් ගඳන් ඉන්නේ නැතුම ආච්චි කෙනෙක් වගේ බං කලණි උඹ. කලණි අදින ඇතුම් කලණි මේ ආච්චි මාරු කරපන් ටික. තං ලොකු ගෑනු පට්ටම වාසනාවන්තයි. එකෙම කියන්න ඕනි තං ලොකු ගෑනු මාරම ලකි උන් මාරම වාසනාවන්තයි. තං ලොකු නැති සමහරක් ගෑනු හැමෝම ඉතින් ගන්න ඕනේ නැහැ. දැන් සමහරක් කියලා ස්පෙෂල් කරලා හයිලයිට් කරලා කියලා තියෙන්නේ. තං ලොකු නැති සමහරක් ගෑනු කොයිතරම් අවාසනාවන්තද කියලා අමුතුවෙන් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නෑ. Okay. ඔගොල්ලන්ට ඒක දකින්න පුළුවන් Facebook එක පුරාම තං ලොකු ගෑනුන්ට අපහාස කරලා වීඩියෝ හදන, ඒ වීඩියෝ පෝස්ට් කරන, ඒ වීඩියෝ ෂෙයා කරන, ඒ වීඩියෝ වලට කමෙන්ට් කරන පිම්පියෝ දිහා බැලුවහම එයා තනිකර අපිට නෙමෙයි අපහාස කරලා තියෙන්නේ, අපේ දරුවට අපහාස කරලා තියෙන්නේ. මොකද ඔය තං ලොකු නැති ගෑනුන්ගේ පිම්පියෝ තමයි ඔය පෝස්ට් හදන්නේ, ඔය පෝස්ට් ෂෙයා කරන්නේ, ඔය පෝස්ට් වලට කමෙන්ට් දාලා වැරලෙන්නේ. එතකොට ඕගොල්ලන්ට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑ නේද තං ලොකු ගෑනුන්ගේ තං ලොකු නැති ගෑනුන්ගේ තියෙන අවාසනාව. සෝ තං ලොකු ගෑනු එකෙන්ම පට්ටම වාසනාවන්තයි. ඒක තමයි ඉතින් කියන්න තියෙන ලොකුවට දෙයක් කියන්න නෑ. තං ලොකු ගෑනු එකෙන්ම පට්ටම වාසනාවන්තයි. අඳෝනාව දෙන විදිහෙන්ම Facebook එක පුරා කඩවල බඩු තියෙනවා. සල්ලි තියෙනවා නම් අරගෙන දෙන්න පුළුවන්. කැමති අය ඉන්නවා නම් මුදල් දාන්න බඩු අරගෙන දෙන්න. බස් වල හිර වෙලා යද්දී තමුසෙලා ජැක් ගහන්න එනකොට අපිට මාර සැපයි ඕයි. මාරම සැපයි. හිර වෙලා යද්දී තව ජැකුත් ගහපා. එතකොට මාරම සැපයි. කාලකන්නි. බෑලා කාලයන්කෝ. මට පුළුවන් දේ මම කරනවා. මේ තියෙනවා බඩු අපේ කඩවල වල. යවන මේ එකතු කරන මධ්‍යස්ථාන වලට දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සල්ලි දානවා නම් අරන් දෙන්න පුළුවන්. 1 hour later. අධිකාරී ඊශ්වර දෙවියන්ගේ වයිෆ් මම අතරින්නේ අටවා උගුලක් තබමින් වැද්ද කැලේ සැඟවෙනවා. එතනදි වැඩි වෙලා නොගොස් වැද්දා පරලොව යනවා. අන්න මොන රව රැගෙන එන අපේ අම්මා මගෙන් අහනවා උඹෙන් මොනවද අනිත් මිනිසුන්ට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මගෙන් ඉගෙන ගන්න පුළුවන්. මගෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මෝඩකම කියන එක අවුරුදු ගානක් තිස්සේ එකම විදිහට මේන්ටේන් කරන්නේ කොහොමද කියලා. මුල සිට සරලව මම ඕගොල්ලන්ට කියලා දෙන්න. ඕකේ? මොනවද දීලා තින්නේ? මොනවද දීලා තින්නේ? මොකොත් දීලා නැහනේ. මේ නිකම් මිනිස්සුන් අරගෙන හිරේ දානවා. දැන් මේගොල්ලෝ හොරකම් කරන්නේ නැද්ද? මේගොල්ලෝ ඔය දැන් ඔය හම්බෙන සල්ලි රජයේ සල්ලි මේ ආධාරයෙන් ඔය මේ ණය සල්ලි අරගෙන මොනවද මේ වලට කරලා තින්නේ? මේව ඒගොල්ලන් නේද හම්බ කරගෙන දැන් පොත්තල දාගෙන මේගොල්ලන් ඒව වලින් නේද ඒගොල්ලන් හොරකම් නෙමෙයිද කරන්නේ? දැන් වරායවලද එයාපෝට්ද කොහේ මේගොල්ලන් ඒ අලිකාලක්පත් කරලා නැහනේ. මේගොල්ලන් මොනවද මේ කරන්නේ? මේ බහුබුත නේද මේ කරන්නේ? රටේ මිනිස්සු රැවටුණාද එතකොට? රැවටිලා තියන්නේ ඔක්කොම මිනිස්සු රැවටුණා. කාර් ලක්ෂ 20 දෙනා කියපු කාර් එක දැන් ගන්න තියෙන මිනිස්සුන්ට ලක්ෂ 60ටනේ. කොහොම මිනිස්සු කාර් ගන්නවද දැන්? කාර් ගන්න නැහැ. අර අපේ පුතා කාර් එකක් ගලවන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ එළවුණානේ මගේ පුතා කාර් එක. කොහෙ ගන්නද? ලක්ෂ 20ට ගන්න හිටපු කාර් දැන් ලක්ෂ 60 වෙලා. ඉතින් එහෙමද මේ දුප්පත් මිනිස්සු පව් නේද? මිනිස්සු කියන්නේ මේගොල්ලෝ කිසි දෙයක් බලන්නේ නැහැනේ. පව් නේද? මෙහෙම කරන එක වැරදි නේද? සම්පූර්ණ වැරදි. අනුරලා කිසිම අනුකම්පාවක් නැහැ. ජේපිකාරයන්ට කිසිම අනුකම්පාවක් නැහැ මිනිස්සු ගැන. ඇත්තටම මිනිස්සු ගැන අනුකම්ප නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ දේශපාලනේ මේ විපක්ෂයේ මිනිස්සුන්ව හිරගෙට දාලා කොහමරි ඉන්ජෙක්ෂන් එකක් ගාලා ඒගොල්ලන්ව මරලා ඒගොල්ලන් තමයි ඒකෙන් තමයි ඒගොල්ලන් සැනසෙන්න බලන්නේ. ආනුරා කරුණා කරලා ඔයාට මේ රට කරන්න
යන්න බෑ කරුණා කරලා වා යන්න. ඔයාගේ සැප ගන්න ඕන තරම් තබුතේ ගම ගිහිල්ලා ඕන තරම් ඔයා සැප ගන්න. කරුණා කරලා අපි කියන්නේ අනුර ඔයා යන්න. කරුණා කරලා යන්න. මේ වන විට තත්ත්වය හරිම බලපතලයි. නුගේගොඩ යම්කිසි පිරිසක් තනකොළ හොය හොය කන බවට අපිට ආරංචියක් ලැබුණා. අපි ගිහින් අහමු කැයි මේ තනකොළ කන්නේ කියලා. ඇයි මේ තනකොළ කන්නේ? නෑ ඉතින් මුන් මේ හිතන්නේ අපි කන්නේ තනකොළ කියලානේ. එකනේ ඉතින් මෙතන තනකොළ දාලා තියෙන්නේ ඉතින් අපි කනවා.